අද වීඩියෝව අකුරු මතක තියාගන්න අමාරු පුංචි පොඩිත්තන්ට ඒ වෙනුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් විවිධ. මේකට අපිට ක්‍රම පහක් භාවිතා කරන්න පුළුවන්. ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරලා අකුරු ගන්නන එක, ගීතය හා සංගීතය භාවිතා කරන එක, චිත්‍ර ඇඳීම හා ක්‍රීඩා භාවිතා කරන එක, මැචින් ගේම්ස් ප්ලේ කරන එක, දෛනික ජීවිතයේ යොදාගෙනත් අකුරු උගන්වන්න පුළුවන්. මේකෙදී මේ භාවිතා කරන ක්‍රමය දරුවට ගැලපෙන ක්‍රමයක් වෙන්න ඕන වගේම දරුවට මේ අකුරු කියලා දෙන දෙමාපියන්ටත් වඩා පහසු ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. දරුවා ඉගෙන ගන්න ක්‍රමය ගැන මේකෙදි සැලකිල්ලක් දක්වන්න ඕන. ෆ්ලෑෂ් කාඩ්. එහෙමත් නැත්නම් අකුරු පත්‍රිකා කියලා කියන්නේ දරුවන්ට අකුරු මතක තියාගන්න භාවිතා කරන්න පුළුවන් සරල වගේම පහසු ක්‍රමයක්. ෆ්ලෑෂ් කාඩ් ඕනම වෙළඳසැලකින් දැන් වෙනකොට ලබා ගන්න හැකියාවක් තියෙනවා වගේම Tamanගේ දරුවට ගැලපෙන විදිහට ෆ්ලෑෂ් කාඩ් නිර්මාණය කරගන්න දෙමාපියන්ටත් හැකියාවක් තියෙනවා. ෆ්ලෑෂ් කාඩ් එකේදී කරන්නේ ඒ අකුරට මැච් වෙන රූපයත් එක්ක දරුවගේ ඇහැට හුරු කරන එක. දෙවෙනි ක්‍රමය. මේක ගීතය සහ සංගීතය. මේ ක්‍රමයේදී අපිට පුළුවන් දරුවට අකුරක් ලබා දීලා ඒ ක්‍රමයට, ඒ කියන්නේ අපි ලබා දෙන අකුරට ගැලපෙන කවියක් හරි සින්දුවක් හරි ගායනා කරන්න දරුවට අවස්ථාව ලබා දෙන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පුතේ මේ අකුරෙන් පටන් ගන්න කවියක් කියන්නකෝ කියලා අවස්ථාව දරුවට ලබා දෙන්න. මීළඟ ක්‍රමය තමයි සරල චිත්‍ර අඳින ක්‍රීඩා ක්‍රමය. මේ ක්‍රමයේදී කරන්නේ දරුවට අකුරක් ලබා දීලා ඒ අකුරට ගැලපෙන විදිහේ චිත්‍රයක් අඳින්න දරුවට අවස්ථාව ලබා දෙනවා. අයන්න දීලා අයන්නෙන් පටන් ගන්න චිත්‍රයක් අඳින්න, ටයන්න දීලා ටයන්නෙන් පටන් ගන්න චිත්‍රයක් අඳින්න. මේ විදිහට අවස්ථාව ලබා දෙනකොට දරුවන්ට ඒ අකුරට ගැලපෙන රූපයක් නිරන්තරයෙන්ම Tamanගේ ඔළුව ඇතුලේ මැවෙනවා. මීළඟ ක්‍රමය තමා මැචින් ගේම්ස්. එහෙමත් නැත්නම් අකුරු ක්‍රීඩා. මේකෙදි කරන්නේ අකුරක් ලබා දීලා ඒ අකුරට මැච් වෙන රූප හොයන්න අවස්ථාවක් දෙන එක. අපිට පුළුවන් අකුරක් ලියලා රූප ටිකක් කලවම් කරලා, එක එක අකුරු වලින් පටන් ගන්න රූප ටිකක් කලවම් කරලා තියලා අර අකුරට ගැලපෙන රූපය අඳුන ගන්න දරුවට අවස්ථාව ලබා දෙන්න. මේකෙදි දරුවා අකුර අඳුන ගන්නව වගේම ඒ අකුරට ගැලපෙන රූප අඳුර ගන්නත් පෙළඹෙනවා. මේක හොඳ ක්‍රමයක් දරුවන්ට අකුරු මතක තියාගන්න භාවිතා කරන්න පුළුවන්. මීළඟ ක්‍රමය තමයි දෛනික ජීවිතය භාවිතා කිරීම. ඒ කියන්නේ දරුවා එදිනෙදා Tamanගේ ජීවිතය පවත්වගෙන යනකොට ඒ ජීවිතයට සම්බන්ධ දේවල් වලින් අකුරු කියලා දෙනවා. අයන්නට අල, කයන්නට කජු, ගයන්නට ගස. මේ විදිහට විවිධ ක්‍රම අනුගමනය කරලා අපිට පුළුවන් අකුරු මතක තියාගන්න අපහසුයක් දක්වන හෙමීට අකුරු ඉගෙන ගන්න පොඩිත්තන්ට පහසුවෙන් අකුරු මතක තියාගන්න වගේම විනෝදයෙන් Tamanගේ ඉගෙනුම පවත්වාගෙන යන්නත් අවස්ථාවක් සලසලා දෙන්න. ඒ වගේම පාසල් ගිහිල්ලා ඉගෙන ගන්නවට අමතරව ගෙදරදිත් දරුවන්ට Tamanගේ අධ්‍යාපනයට පුංචි තල්ලුවක් දෙන්න දෙමාපියන්ට මේකෙන් අවස්ථාව සලසලා තියෙනවා. ස්තුතියි.